2025 MCQ ෆිසික්ස් MCQ පාස් පේපර් එකේ එකේ ඉඳලා 20ට අපි ගණන් ටික ඩිස්කස් කරමු. හරි. බලමු මේ පළවෙනි ප්‍රශ්නේ මේක තියෙන්නේ. පහත සඳහන් කුමක් ශක්තිය ඒකක නිරූපණය නොකරන්නේද කියලා අහන්නේ. එතකොට ශක්තියේ ඒකක අපි දන්නවා ජූල් කියලා. එහෙම නැත්නම් දැන් මේ වොට් වැඩි කිරීම තප්පර. වොට් කියන්නේ මොකද? ජූල් s වෙන එක වැඩි කිරීම තප්පර. එතකොට මේ තප්පර කැපිලා මොකද වෙන්නේ? ශක්තිය ඒකක විදිහට ජූල්. ශක්තිය ඒකක විදිහට ජූල් එනවා. එතකොට දැන් මේක අහන්නේ පහත සඳහන් කුමක් ශක්තිය ඒකක නිරූපණය නොකරයිද කියලා. එතකොට මේකේ පළවෙනි උත්තරේ තියෙනවා කිලෝග්‍රෑම් m වර්ග s ඍණ 2. ඊට පස්සේ දෙවෙනි උත්තරේ තියෙන්නේ වොට් තප්පර කියලා. එතකොට ශක්තිය ඒකක අපි දන්නවා මොකද්ද? ජූල් කියලා. එතකොට මේ වොට් තප්පර කියන්නේ අනිවාර්යෙන් ජූල් වලට සමානයි. මේක ශක්තිය ඒකක. ඊට පස්සේ දැන් ජූල් කියන්නේ අපි දන්නවා ඒක නිව්ටන් මීටර විදිහට ලියනවා. ජූල් නිව්ටන් මීටර විදිහට ලියන්න පුළුවන්. මොකද අපි ශක්ති සමීකරණය ලියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය විදිහටනේ. එතකොට නිව්ටන් මීටර කියන්නේ ශක්තියේ ඒකකයක් තමයි. එතකොට නිව්ටන් කියන්නේ අපි සම්මත ඒකක වලින් ලියනවා නම් කිලෝග්‍රෑම් ms ඍණ 2. ඒ කියන්නේ නිව්ටන් කියන්නේ මොකද? බලය නිව්ටන් කියන්නේ. ඒ කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ත්වරණය තමයි නිව්ටන් කියන්නේ. එතකොට ස්කන්ධය වැඩි කිරීම ත්වරණය වන කිලෝග්‍රෑම් ස්කන්ධය කියන්නේ ත්වරණය කියන්නේ ms ඍණ 2. ඒක තමයි නිව්ටන් කියන්නේ. වැඩි කරනවා මීටර. එතකොට කිලෝග්‍රෑම් ms එතකොට m වර්ග වෙනවා s ඍණ 2. එතකොට කිලෝග්‍රෑම් m වර්ග s ඍණ 2 කියන්නේ ජූල් තමයි. ඒ කියන්නේ සම්මත ඒකක වලින් ජූල් ලියලා තියෙන්නේ. එතකොට මේකත් මොකද්ද? ශක්තිය ඒකකයක්. ඊට පස්සේ තුන්වෙනි එකේ තියෙනවා කිලෝවොට් අවර්ස් කියලා. කිලෝවොට් අවර්ස්. එතකොට මේ කිලෝ කියන්නේ 1000නේ. මෙතන කියන්නේ වොට් කියන්නේ ක්ෂමතාවය කියන්නේ. මෙතන වොට් තප්පර කියන්නේ අපි වොට් ක්ෂමතාවය වැඩි කිරීම කාර්යය. එතකොට මෙතන අපි කියන්නේ ජූල් තියෙන්නේ කියලා. කියන්නේ ශක්තිය ඒකකයක් නෙමෙයි. මෙතන ක්ෂමතාවය වැඩි කිරීම මෙයා තියෙන්නේ අවර්ස්. ඒ කියන්නේ පැයනේ. වොට් පැය කියන්නේ එතකොට ක්ෂමතාවය වැඩි කිරීම කාලයක් තමයි. එහෙනම් ඒක මොකද්ද මේ ශක්තිය ඒකකයක්. ඊට පස්සේ හතරවෙනි එකේ උත්තරේ විදිහට තියෙන්නේ වෝල්ට් ඇම්පියර් තප්පර කියලා. අපි දන්නවා ශක්තිය ලියන්න නම් QV විදිහට. ඒතර Q කියන්නේ කූලොම් වෝල්ට්. ඒතර අපි ධාරාව ලියන්න පුළුවන් Q බෙදීම T කියලා. කියන්නේ ආරෝපණය බෙදීම කාලය කියලා. එතකොට මෙතන Q සමාන IT වෙනවා. එතකොට Q කියන්නේ Q වල එකක ලියන්න පුළුවන්. මේ Q කියන්නේ කූලොම්. හරි කූලොම් කියලා ලියමු. I කියන්නේ ඇම්පියර්. T කියන්නේ කාලයක්. ඒ කියන්නේ තප්පර කියලා. ඒ කියන්නේ කූලොම් වෙනකොට A වැඩි කිරීම S. ඒ කියන්නේ ඇම්පියර් වැඩි කිරීම තප්පර කියලා ලියන්න පුළුවන්. එහෙනම් C මේ C වෙනකොට මොකක්ද කියන්නේ? AS V. එතකොටනේ AS V තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේක ශක්තිය එක තමයි. එහෙනම් උත්තරේ මේ 1 2 3 4ම මේ ශක්තිය එකක. එහෙනම් අය අනිත් එක බලන්න දෙයක් නැහැ. අනිත් එක ශක්තිය එකක නෙවෙයි. මොකද මේ ප්‍රශ්නේ අහන්නේ ශක්තිය එකක නොවන මොකද්ද කියලා. එහෙනම් මේකේ උත්තරේ වෙනකොට 5 අනිවාර්යයි. පහේ තියෙන එකත් මම කියන්නේ ඒක තියෙන්නේ කූලොම් වෝල්ට් තප්පර නෙමෙයි. මේක ශක්තිය එකකයක් නෙමෙයි. හරි. ශක්තිය එකකක් නෙමෙයි. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟට බලමු දෙවෙනි ගාන. දෙවෙනි ගාන. බලමු දෙවෙනි ගාන මොකක්ද අහන්නේ කියලා. දෙවෙනි ගාන අහන්නේ ශිෂ්‍යයෙක් සරල අවලම්බයක දෝලන 10ක් සඳහා කාලය මැනීමට විරාම ගටිකාවක් භාවිත කොට තප්පර 20ක කියවීමක් නිරීක්ෂණය කරයි. විරාම ගටිකාවේ කුඩා මිනුම 0.1 තප්පර නම් ආවර්ත කාලයේ ප්‍රතිශත දෝෂය කොපමණද? හරි. ප්‍රතිශත දෝෂයක් හොයන්නේ අපි මෙන්න මෙහෙම. කුඩාම මිනුම ඒක බෙදෙනවා ලබාගත් පාඨාංකය වැඩි කරනවා 100. ඔක තමයි ප්‍රතිශත දෝෂය. දැන් ඒතකොට මේකේ කුඩා මිනුමක් දීලා තියෙනවා 0.1 තප්පර. 0.1 තප්පර ලබාගත් පාඨාංකය 20යි තප්පර. ඒක 100 වෙනි කරමු. එතන මෙතන අපිට බිඳුවක් කපන්න පුළුවන්. 10 වැඩි කරනවා 0.1. එතකොට 1යි. 1 බෙදීම 2යි. ඒ කියන්නේ 0.5යි. 0.5යි ප්‍රතිශත දෝෂය වෙන්නේ. එතකොට මේකේ උත්තරේ 3 තුන්වෙනි එක තමයි තියෙන්නේ.
0.5 කියලා ප්‍රතිශත දෝෂය. හරි ඊට පස්සේ බලමු අ, තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන තියෙන්නේ දුනු සහ ස්කන්ධ පද්ධතියක් කැපිටල් T ආවර්ත කාලයක් සහිතව දෝලණය වේ. ඔන්න එතකොට දුන්නක් සම්බන්ධ කරලා තියෙනවා ස්කන්ධයකට. මේක ඇදලා අතර යනවා උඩ යනවා පහළ යනවා. උඩ යනවා පහළ යනවා. ඕක තමයි දෝලණය. එතකොට උඩට ගිහිල්ලා ආපහු පහළට ඇවිල්ලා කියන්නේ අපි හිතමුකෝ. මෙතනින් පටන් ගත්තා ඊට පස්සේ ආයෙ උඩට ගියා. ආයෙ පහළට ඇවිල්ලා ආපහු තිබ්බ තැනට මෙන්න. ඒ කියන්නේ එක වටයක්. එක වටයක් යන ගත වෙන කාලය කැපිටල් T කියලා දීලා තියෙනවා ආවර්ත කාලය. ඊට පස්සේ දුන්නේ දිග හරි අඩකින් අඩු කර අඩු කර ස්කන්ධේ දුන්නේ දිග හරි අඩකින් අඩු කර ස්කන්ධයේ ආරම්භක ස්කන්ධයෙන් හරි අඩකට අඩු කළහොත් දැන් මේ ස්කන්ධේ දැන් මෙන්න මේ දුන්නේ දිග L කියන එක L බෙදීම 2 කරනවා. M කියන එක M බෙදීම 2 කරනවා. එතකොට අහන ආවර්ත කාලය දැන් T නෙවෙයි අලුත් ආවර්ත කාලය මොකක්ද කියලා. අසම අපි දැනගන්න ඕනේ ආවර්ත කාලයේ තියෙන සමීකරණය. දුන්නක් සහ ස්කන්ධය දුන්නක සහ ස්කන්ධ නැත්නම් දුනු ස්කන්ධ පද්ධතියක ආවර්ත කාලයේ තියෙන සමීකරණය මොකක්ද කියලා. මේ සමීකරණය තමයි T සමානයි 2π මූල m බෙදීම k. ඔක තමයි සමීකරණය. එතකොට තව දෙයක් දැනගන්න ඕනේ. මේකේ මේ මොකද්ද වෙන්නේ මේ දිග භාගයක් වෙනවා ස්කන්ධේ භාගයක් වෙනවා. මේ දුන්නේ දිග කියන එක මේ දුනු නියතයට ප්‍රතිලෝම සමානුපාතිකයි. ඒ කියන්නේ දුන්නේ දිග භාගයක් කරොත් ඒ කියන්නේ දැන් දිග වැඩි කරොත් මොකද වෙන්නේ? දුනු නියතය අඩු වෙනවා. දිග අඩු කරොත් දුනු නියතය වැඩි වෙනවා. අන්න ඒක තමයි ප්‍රතිලෝම සම්බන්ධයක් කියන්නේ. ඒතකොට දැන් මෙතන දුන්නේ දිග භාගයක්නේ කරන්නේ. එතකොට දුනු නියතය දෙගුණයක් වෙන්න ඕනේ. 2යි k වෙන්න ඕනේ. කලින් k නම් ඊට පස්සේ 2යි. මොකද දුන්නේ දිග දුනු නියතයට ප්‍රතිලෝම සමානුපාතිකයි. හරි. ඊට පස්සේ දැන් ඔන්න මොකද වෙන්නේ? දුනු නියතය 2යි k වෙනවා. ස්කන්ධේ භාගයක් වෙනවා. මෙහෙමයි. දැන් මේ සමීකරණ පාවිච්චි කරලා අලුත් දුනු නියතය. නව ආවර්ත කාලය T new තමයි හොයන්න තියෙන්නේ. මෙහෙමයි කරන්නේ. මෙතන දැන් 2π කියන්නේ නියතයක්නේ. අපි නියතය සලකන්නේ නැහැ. මේක මේ හදන කෙටි ක්‍රමය කියන්නේ. නියතය සලකන්නේ නැහැ. මේක සලකන්නේ නැතුව දැන් මොකද වෙනස් වෙන quantities මොනවද? වෙනස් වෙන රාශි මොනවද? m සහ k. දැන් m භාගයක් වෙන එක නෙවෙන්නේ. එහෙනම් m වෙනුවට m භාගයක් වෙනවා නම් m වෙනුවට දානවා භාගය. හරි. ඔන්න මේ 2π කියන නියතය සලකන්නේ නැහැ. m වෙනුවට භාගය දානවා. k කියන එක දෙගුණයක් වෙනවා. එහෙනම් k වෙනුවට මොකද කරන්නේ? 2 දානවා. ඔන්න වර්ගමූලය ලිව්වා. ඊට පස්සේ අර කලින් තිබ්බ පරණ ආවර්ත කාලයෙන් වැඩි කරනවා. m වෙනුවට භාගය දැම්ම. මොකද ස්කන්ධේ භාගයක් වෙනවා. k වෙනුවට 2 දැම්ම. මොකද k දෙගුණයක් වෙන හින්දා ඊට පස්සේ වැඩි කරනවා. අලුත් ආවර්ත කාලයෙන්. එතකොට මේකේ සුළු කරොත් මේ 2 ඉලක්කම යට දෙනවනේ. 2 ඉලක්කම යට දෙනවා. එතකොට මෙතන එන්නේ මූල 1ට 4 t 4යි t කියලා කියන්නේ. 4යි කියන මූල කියන්නේ භාගය කියන්නේ t බෙදීම 2යි උත්තරේ. ඔන්න ඔහොම. මෙතන t බෙදීම 2යි උත්තරේ. t බෙදීම 2යි. ඒ කියන්නේ මේකේ උත්තරේ වෙන්න ඕනේ. මොකද්ද මේකේ උත්තරේ? කියවෙන එකද? පළවෙනි හරි. t බෙදීම භාගය කියන්නේ පළවෙනි එකේ. උත්තරේ 1. හරි. ඊට පස්සේ බලමු. මොකද්ද 4වෙනි එක? 4වෙනි ගාන හරි. 4වෙනි එකේ තියෙන්නේ තන්තුවක ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරන සර්වසම තීරයක් තරංග දෙකක් අධිස්ථාපනය වී ස්ථාවර තරංගයක් සාදයි. යාබද නිෂ්පන්ද දෙයක් අතර දුර 12 සෙන්ටිමීටර නම් මුල් තරංගවල තරංග ආයාමය කොපමණද? හරි. මෙහෙමයි. දැන් තරංග දෙක අධිස්ථාපනය වෙලා හැදෙනවානේ. මෙන්න මේ වගේ ස්ථාවර තරංගයක් මේක තමයි ස්ථාවර තරංගයේ ආකෘතිය. මෙන්න මේ වගේ තරංග අපි කියනවා මොකද්ද නිෂ්පන්දයක්. මේ වගේ තරංග අපි කියනවා ප්‍රස්පන්දයක් කියලා. දැන් නිෂ්පන්ද යාබද නිෂ්පන්ද දෙයක් අතර දුර දීලා තියෙනවා 12 සෙන්ටිමීටර. එතකොට තරංග ආයාමය කියන්නේ පුඩු දෙකක දුරක්. පුඩු දෙකක දුරක් මේ පුඩු දෙකක දුරක් තමයි තරංග ආයාමය. එතකොට අනිවාර්යෙන් 12 ඒවා දෙකක් වෙනවනේ. කියන්නේ 24 සෙන්ටිමීටර තරංග ආයාමය 24 මේක නම් පට්ට ඉසි මේක මොකට දුන්නද මන් දන්නවා. මොකද මෙච්චර ඉසි එක නේද? කියන්නේ මේ උත්තරේ 4.
ඊට පස්සේ බලමු පස්වෙනි එක. තිරසට ටීඩා කෝණයකින් ආනතව වස්තුවක් u ආරම්භක ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කෙරේ. වායු ප්‍රතිරෝධය නොසලකා හරින්න ප්‍රක්ෂිප්ත පිළිබඳ ප්‍රකාශ සලකා බලන්න. හරි. තිරසට ටීඩා කෝණයක් ආනතව ඔසගෙන තිරසට ටීඩා කෝණයක් ආනතව ඔන්න වස්තුවක් විසි කරනවා. ඔය විසි කරද්දි දැන් අපිට පුළුවන් සංරචක දෙකකට මේ ප්‍රවේගය පඩන්න. මොකද්ද? සිරස් සංරචකය u sin θ ඉරස් එක u cos θ. දැන් ඉහළට යද්දී මොකද ගුරුත්වයට විරුද්ධවනේ ඉහළට යනවා කියන්නේ. එතකොට මෙන්න මේ සංරචකය අඩු වෙනවා. අඩු වෙලා මේ ඉහළම ලක්ෂයේදී සිරස් සංරචකය මොකද වෙන්නේ? බිඳුවක් වෙනවා. ඉහළම ලක්ෂයේදී සිරස් සංරචකය බිඳුවක් වෙනවා. හරි ඒ ගුරුත්වය නිසා ගුරුත්වයෙන් පහළට අදින හින්දා. මොකද මේක ගුරුත්වය යටතේ තමයි ත්වරණය වෙන්නේ ගුරුත්වය තියෙන්නේ පහළට g හරි. එතකොට මේ u cos θ වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ හැම තැනදීම මේ u cos θ කියන තිරස් ප්‍රවේග සංරචකය තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒක වෙනස් වෙන්නේ නැති ඇයි? තිරසට ත්වරණයක් නැහැ. තිරසට ත්වරණයක් නැහැ. තිරසට ත්වරණය බිඳුව. ඒ නිසා මේ u cos θ තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට බලමු ප්‍රශ්න මොනවද අහන්නේ කියලා. කැපිටල් A වල තියෙන්නේ කැපිටල් A වල චලිතය පුරාවටම වස්තුවේ චාලක ශක්තිය නියතව පවතී. වැරදිනේ. මේ සිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙනවා කියන්නේ වස්තුවේ වේගය තැනින් තැනට වෙනස් වෙනවා. වස්තුවේ වේගය වෙනස් වෙන හින්දා අනිවාර්යයෙන් චාලක ශක්තිය වෙනස් වෙන්න ඕනේ. මොකද චාලක ශක්තිය කියන්නේ භාගය mv වර්ග වේගය වෙනස් වෙනවා නම් චාලක ශක්තිය වෙනස් වෙනවා. ඒ කියන්නේ A කියන ප්‍රකාශය වැරදි. නියතව පවතී කියලා තියෙන චාලක ශක්තිය. ඒතර B. බලමු B. B වල ගමන් පතේ ඉහළම ස්ථානයේදී වස්තුවේ ප්‍රවේගය ශූන්‍ය වේ. වස්තුවේ ප්‍රවේගය ශූන්‍ය නැහැ. මොකද තිරස් ප්‍රවේග සංරචකයට වස්තුවේ ප්‍රවේගය කියන්නේ සිරස් සහ තිරස් ප්‍රවේග සංරචක දෙකේම දෛශක එකතුව. තිරස් ප්‍රවේග සංරචකයට අගයක් තියෙනවා ඉහළම ලක්ෂයේ. ඒ කියන්නේ වස්තුවට වේගයක් තියෙනවා ඉහළම ලක්ෂයේ. ඉහළම ලක්ෂයේ වෙන විශේෂ දේ තමයි අර සිරස් ප්‍රවේග සංරචකයේ බිඳුවක් වෙන එක විතරයි. එහෙනම් ඉහළම ලක්ෂයේ වස්තුවට වේගයක් තියෙනවා. මොකද තිරස් වේගයක් තියෙන හින්දා. එතකොට B වල තියෙන එක වැරදි. මොකද ඉහළම ස්ථානයේදී වස්තුවේ ප්‍රවේගය ශූන්‍ය වේ කියලා තියෙන එක වැරදි. බලමු C. C වල තියෙන්නේ චලිතයේ පුරාවටම වස්තුවේ ත්වරණය නියත වේ. මේ වස්තුව චලනය වෙන්නේ ගුරුත්වජ ත්වරණය කියන ත්වරණය යටතේ. ඒ ත්වරණය වස්තු පුරාවටම නියතයි. ඒක හරිය. ඒක වෙනස් වෙන්නේ නැහැ කොහෙදවත්. හරි. එතකොට C හරියි. එතකොට C විතරයි හරි. එහෙනම් මේකේ උත්තරේ 3. තුන්වෙනි උත්තරේ තමයි තියෙන්නේ C පමණක් සත්‍ය වේ කියලා. හයවෙනි ප්‍රශ්නේ. හයවෙනි ප්‍රශ්නේ තියෙන්නේ එක් ප්‍රතිරෝධය R1 සරසම ප්‍රතිරෝධක 3ක් සපයා ඇත. ඒවයින් ලබා ගැනීම අවම සහ උපරිම සමග ප්‍රතිරෝධ පිළිවෙලින් කුමක්ද? හරි. ප්‍රතිරෝධ 3ක් දීලා තියෙනවා. R කියනද? R. එතකොට ප්‍රතිරෝධ මේ ඔක්කොම ටික අපි ශ්‍රේණිගතව සම්බන්ධ කරොත්. මේ තමයි ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් අපි ශ්‍රේණිගත ප්‍රතිරෝධ සෙට් එක සමග ප්‍රතිරෝධය ගන්න ඔක්කොම ටික එකතු කරලා ඉගෙන 3යි. ඒක තමයි මේ තුනෙන් හදන්න පුළුවන් ඉහළම ප්‍රතිරෝධය. එහෙනම් අපි ප්‍රතිරෝධ ඉහළම උපරිම ප්‍රතිරෝධයක් ගන්න නම් ප්‍රතිරෝධ ඔක්කොම ටික ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න ඕනේ. අවම ප්‍රතිරෝධයක් ගන්න නම් මේ ප්‍රතිරෝධ ඔක්කොම සමාන්තරගතව සම්බන්ධ කරන්න ඕනේ. එතකොට මෙහෙම එකම අගයේ තියෙන ප්‍රතිරෝධ තුනක් සමාන්තරගත සම්බන්ධයකදී ඒකේ සමග ප්‍රතිරෝධය ගන්න පුළුවන් එක ප්‍රතිරෝධකයක අගය බෙදනා ප්‍රතිරෝධ ගන්න. එතකොට අපිට හම්බෙන සමග ප්‍රතිරෝධය. එහෙනම් අවම එක R බෙදීම තුනයි උපරිම එක ගන්න පුළුවන් ප්‍රතිරෝධය උපරිම සමග ප්‍රතිරෝධය 3යි. එතකොට ඒ විදිහට R බෙදීම 3යි R තියෙන්නේ අවම සහ උපරිම කියලා පස්වෙනි උත්තරේ. හරි. දැන් මේකේ උත්තරේ පහ. හත්වෙනි ගාන තියෙන්නේ quarks පිළිබඳව පහද ප්‍රකාශ බලන්න. හරි. මෙතන quarks කියන යහන්නේ. එතකොට quarks කියන්නේ මොකද්ද? quarks කියන්නේ අංශු භෞතික විද්‍යාවේ මූලික අංශු වර්ග දෙකක් තියෙනවා. මොකද quarks සහ lepton කියලා. ඒ කියන්නේ quarks 6යි lepton 6යි තියෙනවා. දැන් මෙතන quarks කියන්නේ යහන්නේ. එහෙනම් මම ඔන්න quarks ටික ලියන්නම්. quarks ටික තමයි up කියලා එකක් තියෙනවා. හරි. මේ u කියන්නේ up ඊට පස්සේ down D කියලා තමයි අපි down කියන එක ලියන්නේ.
ඊට පස්සේ තියෙනවා charm. ඊට පස්සේ is strange. up down charm straight strange top top bottom. B කියන්නේ bottom. හරි. මේක තමයි quarks අංශු 6. එතකොට මේ up charm top කියන සෙට් එකේම ආරෝපණය ධන 2 බෙදීම 3යි E. එතකොට මේ සෙට් එකේම ආරෝපණය ඍණ 1 බෙදීම 3යි E. E කියන්නේ ඉලෙක්ට්‍රෝනික ආරෝපණය. එතකොට මේ සෙට් එකේම ඉලෙක්ට්‍රෝනික ආරෝපණය වගේ ධන 2 බෙදීම 3. මේ සෙට් එකේම ඉලෙක්ට්‍රෝනික ආරෝපණය වගේ ඍණ 1යට 3යි. හරි. එතකොට මේකේ බලමු දීලා තියෙනවා කැපිටල් A කියන ප්‍රකාශය තමයි quarks වර්ග 6ක් ඇත. හරිනේ. B වල quarks quark එක ආරෝපණය ඍණ 2 බෙදීම 3 හෝ ධන 1යට 3 විය හැකිය. නෑනේ quarks නම් 2 බෙදීම 3 වෙන්න පුළුවන්. ඍණ 1යට 3 වෙන්න පුළුවන්. මෙතන කියන්නේ ඍණ 2යට 3 එහෙම කියනවා. එහෙම වෙන්නේ ඇන්ටි quarks වල. හරි. දැන් මේ quarks වල ධන 2 බෙදීම 3යි ඍණ 1යට 3යි. එතකොට මේ B ප්‍රකාශය වැරදි. ඊළඟට C වල තියෙන්නේ quarks හුදකලාව පැවතිය හැකියි. බෑ. quarks හුදකලාව තියෙන්න බෑ. හුදකලාව තියෙනවා නම් අනිවාර්යෙන් ආරෝපණය පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ quarks වල සංයුතයක්. quarks වල එකතුවක් සංයුතියක්. quarks වල සංයුතියක් තමයි හුදකලාව තියෙන්න පුළුවන්. ඒක තමයි හුදකලාව තියෙන්න නම් ආරෝපණය පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. හරි. එහෙනම් C කියන එක වැරදි. මොකද මේ තියෙන්නේ C වල quarks හුදකලාවේ පැවතිය හැකියි කියලා. එතකොට මේක A විතරයි හරි. A පමණක් සත්‍ය. ඒ කියන්නේ මේකේ පිළිතුර 1. අටේ තියෙන්නේ ඒකලිත Q ලක්ෂී ආරෝපණයක් පාර විද්‍යුත් නියතය K1 පාර විද්‍යුත් මාධ්‍යයක තබා ඇත. ලක්ෂීය ආරෝපණයේ සිට ආරදුරකින් මාධ්‍ය තුල ඇති ලක්ෂයක විද්‍යුත් ශේෂ තීව්‍රතාවය විශාලත්වය කුමක්ද? ධන Q. ඔන්න ධන Q ආරෝපණයක් තියෙනවා. මේ ධන Q ආරෝපණය ඉඳලා ආරදුරින් ලක්ෂයක් තියෙනවා. හරිද? ආරෝපණය පාර විද්‍යුත් කියන පාර විද්‍යුත් මාධ්‍යක තබා ඇත. ලක්ෂීය ආරෝපණයේ සිට ආරදුරකින් මාධ්‍ය තුල ඇති ලක්ෂයක විද්‍යුත් ශේෂ තීව්‍රතාවය විශාලත්වය කුමක්ද? හරි. මේ දෙන්නේ පාර විද්‍යුත් නියතයේ K1 මාධ්‍යයක. හරි. එතකොට අපි හිතමු දැන් මේකේ පාර විද්‍යුත් මේ දැන් පාර ගම්‍යතාවයට අපි එප්සයිලන් කියලා. මේ ආරෝපණය තියලා තියෙන මාධ්‍යයේ හරිද? මාධ්‍ය පාර ගම්‍යතාවය එප්සයිලන් කියලා ලියුවොත් අපිට ලියන්න පුළුවන් මේ R දුරේ Q සිට R දුරේ පිහිට ලක්ෂයක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය 1/4 එප්සයිලන් වැඩි කිරීම Q බෙදීම R වර්ග. එතකොට මෙතන පාර විද්‍යුත් නියතය කියලා එකක් දීලා තියෙනවා. එතකොට මේ එප්සයිලන් කියලා ගත්තේ මොකද්ද? ඒ මාධ්‍යයේ පාර වේදිකාවය. හරි. මෙන්න එප්සයිලන් කියන්නේ මාධ්‍යයේ පාර වේදිකාවය. तो एप्सिलॉन नॉट කියලා අපි ඔය ලියන්නේ මොකද්ද? රික්තයේ පාර වේදිකාවය. රික්තයේ පාර වේදිකාවය. එතකොට දැන් ඔය K කියලා කියන්නේ මොකද්ද? ඒ අදාළ මාධ්‍ය පාර විද්‍යුත් නියතය. මාධ්‍යයේ පාර විද්‍යුත් නියතය. දැන් අපි මේ එප්සයිලන් වලට ඒ කියන්නේ මාධ්‍ය පාර විද්‍යුතාවය K වලින් ලියන්න ඕනේ. මේ මාධ්‍ය පාර විද්‍යුත් නියතයෙන් ලියන්න ඕනේ. ඒක මෙහෙමයි. එප්සයිලන් සමාන වෙනවා එප්සයිලන් නෝට් වැඩි කිරීම K වලට. නැත්නම් K එප්සයිලන් නෝට්. දැන් මේ එප්සයිලන් වලට දානවා K එප්සයිලන් කියලා. K එප්සයිලන් නෝට්. Q බෙදීම R. ඔබ තමයි Q සිට R දුරින් පිහිටන ලක්ෂයක විද්‍යුත් ශේෂ තීව්‍රතාවය ලියන විදිහ තමයි. මේ එප්සයිලන් කියලා ගත්තේ මාධ්‍ය පාර වේදිකාවය. Q කියලා තියෙන මාධ්‍ය පාර වේදිකාවය. එතකොට එප්සයිලන් නෝට් කියන්නේ රික්තයේ පාර වේදිකාවය. එතකොට K කියන්නේ මේ මාධ්‍ය පාර විද්‍යුත් නියතය. එතකොට මේ පාර වේදිකාවය පාර විද්‍යුත් නියතයෙන් ලියනවා නම් පාර විද්‍යුත් නියතය වැඩි කරන්න ඕනේ රික්තයේ පාර වේදිකාවය.
හරි එහෙනම් මොන එප්සයිලන් කියලා මෙතන ලියන්නත් පුළුවන්. දැන් එප්සයිලන් කියලා දීලා නැහැ. එප්සයිලන් වෙනුවට k එප්සයිලන් නෝට් කියලා දාන්න පුළුවන්. හරි. එතකොට මේකේ උත්තරේ 2 දෙවෙනි උත්තරේ තමයි එහෙම තියෙන්නේ. තව තියෙන්නේ වර්ගඵලයේ 25 සෙන්ටිමීටර වර්ග වූ සහ වට 200ක් ඇති වෘත්තාකාර දඟලයක තලයට ලම්බකව චුම්බක ක්ෂේත්‍රයක් යොදනු ලැබේ. හරි. දැන් වෘත්තාකාර දඟලයක් තියෙනවා. හරිද? වෘත්තාකාර දඟලයක් තියෙනවා. මේකේ තලයට ලම්බව, තලය කියන්නේ මේ හරස් කර තලයට ලම්බකව චුම්බක ක්ෂේත්‍රයක් යොදනවා. ඒක B කියලා කියනකො. චුම්බක ක්ෂේත්‍රයක් යොදනු ලැබේ. දැන් මේකේ වර්ගඵලය දීලා තියෙනවා 25. මේ හරස් කර වර්ග 25 සෙන්ටිමීටර වර්ග. ඊට පස්සේ චුම්බක ශ්‍රාව ඝනත්වය 0.2 තප්පර කාල පරතරයක් තුළ 0.01 සිට මෙන්න B කියන එක 0.01 ඉඳලා 0.05 ටෙස්ලා වෙනකම් වැඩි කරනවා. මේකට යන කාලය 0.2 තප්පර. වැඩි කළොත් දගරයේ ප්‍රේරිත විදුත්ගාම බලය සාමාන්‍ය අපි කොහොමද හරි. ප්‍රේරිත විදුත්ගාමක බලය වලට පාවිච්චි කරන්නේ පැරඩේ නියමය. එතකොට පැරඩේ නියමයෙන් එන සමීකරණය මොකද්ද? E සමානයි n ඩෙල්ටා ෆයි බෙදීම ඩෙල්ටා t. E සමානයි n වැඩි කිරීම n කියන්නේ පොටවල් ගන්න. ඩෙල්ටා ෆයි බෙදීම ඩෙල්ටා t. n කියන්නේ පොටවල් ගන්න. ඩෙල්ටා ෆයි කියන්නේ ශ්‍රාව ගන්න අද විදුත් ශ්‍රාවයේ වෙනස. ඩෙල්ටා t කියන්නේ ගත වූ කාලය. විදුත් ශ්‍රාවය වෙනස ගත වූ කාලය. එතකොට මේ විදුත් ශ්‍රාවයේ වෙනස අපි ලියනකොට මේ ෆයි වෙනකොට දාන්න පුළුවන් b වැඩි කිරීම මේ කියලා කියන්නේ. මේ විදුත් ශ්‍රාවය කියන විදුත් ශ්‍රාවය නෙවෙයි චුම්බක ශ්‍රාවය ලියනවා b වැඩි කිරීම මේ. එතකොට මේ ඩෙල්ටා ෆයි කියන්නේ චුම්බක ශ්‍රාවයේ වෙනස. ඩෙල්ටා t කියන්නේ චුම්බක ශ්‍රාවය වෙනස් වීමට ගත වූ කාලය. n කියන්නේ පොටවල් ගන්න. එතකොට මේ චුම්බක ශ්‍රාවය ලියන්න පුළුවන් b වැඩි කිරීමේ. b කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය. a කියන්නේ වර්ගඵලය. හරි. එතකොට අපි a වර්ගඵලයක් හරහා b ඊට ලම්බක චුම්බක ශ්‍රාවය b නම් චුම්බක ශ්‍රාව ඝනත්වය b නම් මේ වර්ගඵලය හරහා චුම්බක ශ්‍රාවය ba. එතකොට b කියන්නේ මොකද්ද? චුම්බක ශ්‍රාවය ශ්‍රාව ඝනත්වය. a කියන්නේ වර්ගඵලය. ඒ කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වයට ලම්බක වර්ගඵලය. මේ වර්ගඵලය හරහා චුම්බක ශ්‍රාවය කියන්නේ ba. එහෙනම් 5 වෙනකොට දාන්න පුළුවන් මොකද්ද? ba. ba ඊට පස්සේ නම් මෙතන මේ b කියන එක මේ a කියන එක නියතයි. ඒ වෙනස් වෙන්නේ නැහැ. වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මොකද? මොකද කරන්න පුළුවන්? a එළියට ගන්න පුළුවන්. මේ ඩෙල්ටා ඇතුලේ තියෙන b විතරයි. ඩෙල්ටා t. n කියන්නේ වට ගන්න අපිට දීලා තියෙනවා. ඒකට 200ක් කියලා. ඊට පස්සේ හරස් කරන වර්ගඵලය 25 වර්ග සෙන්ටිමීටර. 25 වර්ග මීටර කරොත් 25 ගෙන් 10 ගෙන් 4ෙන් වැඩි කරන්න ඕන. ඊට පස්සේ ඩෙල්ටා b කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් වීම මේ දෙක අතර වෙනස වෙන්නේ 0.04යි. බෙදනවා කාලය 0.2යි. ඊට පස්සේ මේක අපි සුළු කරමු. එතන 200 වැඩි කිරීම 25 200 දෙන්නේ නැහැ. 200 වැඩි කිරීම 25 10 දින 4යි. මෙතන අපි මෙතන 100 වැඩි කරනවා. මෙතන 100 වැඩි කරනවා. මෙතන 4 බැදීම 20යි. එතකොට මේ 20 මෙතන මේ 20ට කපන්න නම් බිඳුවක් ඉතුරුයි. එතකොට එන්නේ 25 මෙතන 25 වැඩි කරනවා 4. ඒ කියන්නේ 100යි. මෙතන බිඳුව වැඩි කරනවා 10 වෙන 4යි. එතකොට 10 වෙන 3යි. කියන්නේ 0.1 වෝල්ට්. හරි. ඒක තමයි ප්‍රේරිත විදුත්කාමක බලය. ඉතින් උත්තරේ 2. දැන් තියෙන්නේ පුජ්‍යලයකට තඹ ඇස්වල සිට 50 සෙන්ටිමීටරයක් දක්වා දුරෙන් ඇති වස්තු පමණක් පැහැදිලිව දැකිය හැකියි. කියන්නේ පේන වැඩිම දුර 50 සෙන්ටිමීටර. කියන්නේ දුර පේන්නේ නැහැ කියලා කියන්නේ නේද? කියන්නේ විදුර ලක්ෂය 50 සෙන්ටිමීටර වල තියෙන්නේ. එහි ඉඳලා අර පේන දුරම ලක්ෂය තමයි විදුර ලක්ෂය කියන්නේ. ඒක 50 සෙන්ටිමීටර.
මෙතන කියන්නේ මේ විදුර ලක්ෂය. ඊට පස්සේ ඈත පිහිටි වස්තුන් පැහැදිලිව දැකීමට අවශ්‍ය කාචේ වර්ගය සහ බලය. හරි. කාචේ වර්ගය මොකද්ද? බලය මොකද්ද ගන්න. දැන් ඈත පේන්නේ නැහැ. පේන දුර ලක්ෂය 50 සෙන්ටිමීටර දුරින් කියලා ලක්ෂය තමයි පේන්නේ. එහෙනම් අපි අනන්තයේ තියෙන වස්තුවක ප්‍රතිබිම්බයක් මෙන්න මේ විදුර ලක්ෂය හදන්න ඕන. එතකොට අර දුර තියෙන ඒවාත් පේනවා. ඒකට අපි භාවිත කරනවා කාචයක්. හරි. එතකොට අනන්තයේ තියෙන වස්තුවක් තියෙනවා. එහෙනම් මෙතන දුර අනන්තයයි. දැන් කාචයක් දාලා මොකද කරන්නේ? අනන්තයේ තියෙන වස්තුවේ ප්‍රතිබිම්බයක් විදුර ලක්ෂය හදන්න. එතකොට මේ අනන්තය තමයි මොකද්ද අර කාචයට හරි කාචය මෙතන තියනවා හිතමු. මොකක් හරි කාචයක් හරි. මොකක් හරි ඒක උත්තරද අවතරද මොකුත් දන්නේ නැහැ. ඔන්න කාච සූත්‍රය දාමු අපි. එකයට F සමානයි එකයට V ඍණ එකයට U. එතකොට F කියන්නේ නාභිය දුර. V කියන්නේ ප්‍රතිබිම්බ දුර. U කියන්නේ වස්තු දුර. හරි. ලකුණු සම්මුතියත් සමග තමයි දානවා. ඒ කියන්නේ ලකුණු සම්මුතිය කියන්නේ ආලෝකයේ පැත්තටම අයනවා නම් දැන් ආලෝකය මේ පැත්තෙන් හරි. එහෙනම් ආලෝකය මේ පැත්තෙන්. ආලෝකයට විරුද්ධවම අයනවා නම් ධන ආලෝකයේ දේශනම අයනවා නම් ඍණ. එතකොට දැන් ඇහි ඉඳලා මයින්නේ මොකද කාචේ තියෙන ඇහැ ගාව. ඇහි ඉඳලා මේ පැත්තටනේ මේ දුරවල් දෙකම මනින්නේ. ඒ නිසා කොහොමද දුරවල් දෙකම දාන මොකද ආලෝකයට විරුද්ධව මනින නිසා. හරි. දැන් උන අපි නාභිය දුර දන්නේ නැහැ මේ කාචේ. ඉතියට F V කියන්නේ වස්තු දුර. වස්තුව දැන් තියෙන්නේ අනන්තේ. දැන් මොකද එකයට අනන්තය දාමු. ඍණ එකයට අනන්තය sorry මේක ප්‍රතිබිම්බය නේ. ප්‍රතිබිම්බය වෙන V කියන්නේ ප්‍රතිබිම්බය තියෙනවා මෙතන. මෙතන තමයි ප්‍රතිබිම්බය. මෙතන මේ අනන්තේ වස්තුව හරි. ඒ කියන්නේ ප්‍රතිබිම්බය තියෙන්නේ 50 සෙන්ටිමීටර දුරින්. ඒකත් මයින්නේ අහි ඉඳලා ආලෝකයේ ප්‍රතිරෝධය කියන්නේ දාන. ඒකට 50 සෙන්ටිමීටර ඍණ දැන් වස්තු දෙන අනන්තය ඒ කියන්නේ අනන්තය. ඒ කියන්නේ අනන්තය කියන්නේ කොහොමද B දුරයි හරි. ඒත් F සමානයි. ඒකට F සමාන වෙන්නේ නැත්නම් F සමාන වෙන්නේ 50 සෙන්ටිමීටර. දැන් බලන්න මේකට ආවේ ධනාගයක්. කාචේ නාභිය දුරට ආවේ ධනාගයක්. එහෙනම් ධනාගයක් ආව නම් මේක අනිවාර්යෙන් මේ අවතල. කාචේ අවතල. මොකද ධනාගයක් ආපු නිසා. ඊළඟට මේ අවතල කාචයක අපි කොහොමද කාචේ බලය ලියන්නේ? P කාචේ බලය සමානයි 1ට F. අනිවාර්යෙන් මේක අවතල නම් කාචේ බලය ඍණ වෙන්න ඕනේ. කාචේ බලය ඍණයි. ඍණ දාමු. එතකොට F කියන්නේ 50 සෙන්ටිමීටර. කියන්නේ 50 වැඩි කිරීම 10 ඍණ 2යි. දැන් 10 ඍණ උඩට දාපුවම 100යි. ඍණ 100 බෙදීම 50යි. ඒ කියන්නේ ඍණ 2යි D. මේක ඒකක වෙන්නේ ඩයරෙක්ටර්. කාචේ බලය ඒකක වෙන්නේ ඩයරෙක්ටර්. එහෙනම් ඍණ 2යි D අවතල වෙන්න ඕනේ නාභිය දුර. එතකොට මේ උත්තරේ අවතල කාචයක් ඍණ 2යි D. ඒක උත්තර 1. උත්තරේ 1.